හරි එහෙනම් අයුබන් හැමෝටම අපි දැන් පටන් ගන්න යන්නේ ෆුල් සිලබස් පේපර් 3 එකේ essay discussion එකේ පළවෙනි කොටස අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඊට පස්සේ තුන්වෙනි ෆිසිකල් ප්‍රශ්නේ ඊළඟට හත්වෙනි විද්‍යුත් රසායන ප්‍රශ්නේ සහ අටවෙනි ඕගනික් ප්‍රශ්නේ මේ ප්‍රශ්න හතර ටිකක් විශේෂ කොටස් කීපයකින් සමන්විත ප්‍රශ්න හතරක්. එතකොට ඒ හතර අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න කියලා මම කිව්වා. ඊට අමතරව ෆුල් පේපර් එක මාලා කරන්න ඕනේ. අර හතර විශේෂයෙන් පොඩ්ඩක් උත්සාහ කරන්න කියලා මම කිව්වා. මම හිතනවා මේ වෙද්දි ඔයගොල්ලෝ ප්‍රශ්න හතරට උත්සාහ කරලා තමයි ඩිස්කෂන් එක බලන්න ඇවිත් ඉන්නේ කියලා. ඒකට මොනවා හරි ගැටලුවක් ආවනම් මේකෙදි නිරාකරණය වෙයි. ඒකට පළවෙනි කොටස විදිහට අපි ඒක ඩිස්කස් කරනවා ඒ ටික. ඊට අමතරව අනිත් කොටස් ටිකට මාර්කින් ස්කීම් එකක් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරනවා ටෙලිග්‍රෑම් එකට. එතකොට අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ෆුල් සිලබස් පේපර් 3 එකේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ අපි අද වැඩේ පටන් ගමු. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න කතා කරනවා අඩුයි ගොඩක්. මේ ක්ලාසස් වල සාපිත් කතා කරන්නේ ගොඩක් වෙලාවට අනිත් අර ඕගනික් ඉන්න ඕගනික් ෆිසිකල් ඒ වගේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙට අඩු සැලකිල්ලක් නේ හම්බෙන්නේ අපි පටන් ගන්නවා පළවෙනි ප්‍රශ්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ ඔය මුල් කොටස් ටික නම් අර සාම්ප්‍රදායික කොටස් ටික තියෙන්නේ අන්තිමටදී තමයි පොඩ්ඩක් විශේෂ කොටස් ටිකක් හම්බෙන්නේ මුලින්ම බලගෙන. එකේ ඒ ගත්තාම සත්‍ය සත්‍ය දාගෙන යන්න තියෙන්නේ නයිට්‍රජන් පරමාණුවේ ප්‍රථම අයනීකරණ ශක්තිය ඔක්සිජන් පරමාණුවේ ප්‍රථම අයනීකරණ ශක්තියට වඩා ඉහළ අගයක් ගනී කියලා කියනවා. මේක හරි. ඉතින් අයනීකරණ ශක්ති විචලනයන් දැන් පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි. කොහොම තමයි ගිහින් තින්නේ. මෙතන ඉන්නවා නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියොන්. කොහොම තමයි සීන් එක කියන්නේ. එතකොට මේ පරමාණු කාර්යයන් ඇසුරෙන් නිසා න්‍යෂ්ටික ආරෝපණය ඇසුරෙන් සංසන්දනය කරොත් ඔක්සිජන්ගේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි. කියන්නේ නයිට්‍රජන්ට වඩා ප්‍රෝටෝනයක් වැඩියෙන් තියෙනවා ඔක්සිජන්ගේ න්‍යෂ්ටික. හැබැයි යාගේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි වුණත් නයිට්‍රජන්ට වඩා පළවෙනි අයනීකරණ ශක්තිය අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන පෙරලා තියෙන විදිහ ගත්තාම 2s2 2p4 කියන විදිහට තමයි ඉලෙක්ට්‍රෝන අන්තිමට පෙරලා තියෙන්නේ. නයිට්‍රජන් ගත්තාම 2s2 2p3 විදිහට අර්ධ ස්ථායී අවස්ථාවක මේ 2p3 අර්ධ ස්ථායී අවස්ථාවකට ඉලෙක්ට්‍රෝන පෙරලා තියෙනවා. එතකොට ඒ හින්දා තමයි නයිට්‍රජන්ගේ මේ විදිහට අයනීකරණ ශක්තිය පොඩ්ඩක් උඩට ගිහින් තියෙන්නේ. එතකොට ඒක සත්‍යයි. දෙවනි රෝම ඉලක්කම ප්‍රධාන ක්වොන්ටම් අංකයේ 3 වන ශක්ති මට්ටමක අඩංගු විය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18යිලු. හරියට හරි. ඔය උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්නෙ 2යි n වර්ගයෙන්. කාක්ෂික සංඛ්‍යාව ගන්නෙ n වර්ගයෙන්. මේවා පළවෙනි පාඩමේ එන සරලම කරුණු. එතකොට 2යි n වර්ගය දෙනවා දෙවරක් n වර්ගය 3 වරක් 3 9යි. 18 තමයි උත්තරේ. ඒතකොට ඒකත් සත්‍යයි. තුන්වෙනි එක ජල අණුවේ බන්ධන කෝණය ඇමෝනියා අණුවේ බන්ධන කෝණයට වඩා විශාලයිලු. ජලය 104.5යි ඇමෝනියා අංශක 107ක් වගේ තමයි වෙන්නේ. ඊළඟට ඒක කොහොමද විතර වැරදි කියලා තියෙන්නේ අනිත් පැත්තනේ. තුන්වෙනි එක වැරදි. හතර ගත්තාම ෆ්ලෝරීන්හි ප්‍රථම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ක්ලෝරීන්හි ප්‍රථම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් තියෙන ඉලෙක්ට්‍රෝන් ගේන් එනර්ජි එක ඉලෙක්ට්‍රෝනීකරණ එන්තැල්පිය කියන්නේ. අන්න ඒකට වඩා ඍණාගයක් ගනී කියන මේවත් සෑහෙන්න ඒ කියන්නේ ඇහිලම හුරු වෙලා ඇති මේ ප්‍රශ්නේ කියන්නේ ක්ලෝරීන් තමයි ඉලෙක්ට්‍රෝනීකරණ එන්තැල්පිය වැඩිම කෙනා. ෆ්ලෝරීන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩිම කෙනා වුණාට ඉලෙක්ට්‍රෝනීකරණ එන්තැල්පිය වැඩිම වෙන්නේ ක්ලෝරීන්ගේ. ඒකට හේතුව ඕන තරම් පැහැදිලි කරලා තියෙනවා මාත් වේව ක්ලාස් එකේදී. කියන්නේ ෆ්ලෝරීන්ට ඉලෙක්ට්‍රෝනයක් දෙන්න යද්දී එයාගේ චූටි පරමාණු කරයක් ඇතුලේ තමයි එයාගේ ඉලෙක්ට්‍රෝන ගොනු වෙලා තියෙන්නේ. එයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි වුණත්, එයා ඉලෙක්ට්‍රෝන ගන්න කොච්චර කැමති වුණත්, එයාගේ ඇතුලේ ඉන්න ඉලෙක්ට්‍රෝන ටික ඉඩ දෙන්නේ නැහැ තවත් අලුත් ඉලෙක්ට්‍රෝන එකකට එන්න. මොකද එයාගේ පරමාණුක අරය වැඩි හින්දා ඇතුලේ ඉඩ මදි. තව කෙනෙක්ට එන්න. ඒකින්ද අර එන ඉලෙක්ට්‍රෝනේ සෑහෙන විකර්ෂණය කරනවා ෆ්ලෝරීන්ගේ ඇතුලේ ඉන්න ඉලෙක්ට්‍රෝන ටික. ඒකින්ද අර විකර්ෂණය මැඩ පවත්වාගෙන තව ඉලෙක්ට්‍රෝනයක් දෙන්න, ඉලෙක්ට්‍රෝනීකරණය කරන්න යම්කිසි ශක්තියක් වැය වෙනවා අර පිටවන තාපයෙන්. එතකොට ඉලෙක්ට්‍රෝනීකරණ එන්තැල්පිය ඍණ අගය ෆ්ලෝරීන්ගේ අඩු වෙනවා ක්ලෝරීන්ට වඩා. ක්ලෝරීන්ගේ එහෙම විකර්ෂණයක් ලොකුවට නැහැ. ෆ්ලෝරීන් තරම් විකර්ෂණයක් නැහැ. කින්ද මේ ක්ලෝරීන් තමයි වැඩිම ඉලෙක්ට්‍රෝනීකරණ එන්තැල්පියක් තියෙන කෙනා. එතකොට හතරවෙනි ප්‍රකාශය වැරදි, අසත්‍යයි. ඊළඟට පහ ගත්තාම කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පරමාණුක අරය වැඩි වන අතර ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට ඇති පරමාණුක අරය අඩු වේ කියනවා. සරලම දේවල් හරි. ඊළඟට SF6 අණුවේ මධ්‍ය සල්ෆර් පරමාණුව sp3d2 මුහුම්කරණයට ලක් වෙනවා. මේ sp3d2 කියන එක සමහර විට හුරු නැති වෙන්න පුළුවන්. sp3d2 කියන්නේ VSCPR යුගල් 6ක් තියෙනවා. SF6 ඇඳොත් එහෙම සරලව මෙහෙම නැති VSCPR යුගල් 6ක් තියෙනවා. එතකොට VSCPR යුගල් 4ක් තියදී අපි sp3 කියලා දාලා ෂේප් වෙනවා. එතනින් එහාට දාන්න තව p කාක්ෂික නැහැනේ. එතකොට මේ ඉතුරු වෙන sp3 s1යි p3යි දාලා VSCPR යුගල් 4කදී ෂේප් වුණා. දැන් මෙතන තව දෙකක් ඉන්නවනේ.
ඒ දෙන්නට දාන්න අපි D කක්ෂික ගන්නවා ඉතින්. එතකොට sp3 d2 තමයි එයාගේ මුහුම්කරණය වෙන්නේ. අර ඉතුරු වෙන vscpr ගල් ටික අර ඉතුරු D කක්ෂිකත් එක්කම මුහුම් වෙනවා. එතකොට sp3 d2 කියලා මුහුම්කරණය හැදෙනවා. එතකොට ඒ කියලා තියෙන එක හරි. 6 සත්‍යයි. ඊළඟට අපි යන් B කොටසට ඒක නම් ලේසි. එතකොට මේ මොකද්ද මේ N2 ඕගේ view එක ඇඳ ගන්න බැරි වෙන්න විදියක් නැහැ. 26 A level ලියන්න දෙන කෙනෙක් තමයි මේ විදිය. හරි. මේ එනම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. N2 ඕගේ view එක. මේව තමයි ඇඳ ගන්න. විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් පරමාණුව මත ඍණ ආරෝපණය තියෙනෝනේ. මේක තමයි වඩාත්ම ස්ථායී view එක වෙන්නේ. ඔකේ තවත් සම්ප්‍රයුක්ත view එකක් තියෙනවා. මේ ඔක්සිජන් එක මෙතෙන් මේ එක සරයුගයක් මෙතෙන්ට දීලා හදාගත්තා. ඒකට වෙන දෙනවා මෙතනින් බන්ධනයක් කැඩෙනවා. ඔන්න ඔහොම view එකක් තව ඇඳගත්තා හැකි. N2 වලට. එතකොට මේක ප්ලස් වෙනවා. හරි. ඔය විදිහ සම්ප්‍රයුක්ත view දෙයක් ගන්න එක මෙන්න මේක තමයි වඩාත්ම ස්ථායී view එක. විදුලි ඍණතාවයෙන් වැඩිම කෙනා මත ඍණාරෝපණය තියෙන view එක තමයි වඩාත්ම ස්ථායී වෙන්නේ. එතකොට ඒ දෙක පැහැදිලිව අඳ ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟට අපි යන් අර වගුවට මධ්‍ය පරමාණු වලට ඉලෙක්ට්‍රෝන විකල් ජ්‍යාමිතිය. මේවැ අණු ටිකේ හැඩ ටික ඇද ගන්න තියෙන්නේ. මේකේ විශේෂත්වය කියලා තියෙනවා sp3d කැලල සෙට් වෙනවා ගොඩක් කියවට. එතකොට ඒ ටික මම හිතනවා පුරව ගන්න පුළුවන් වෙයි කියලා ඔයගොල්ලන්ට. ඔය අණු ටිකේ view එක ටික ඇඳලා පස්සේ ඉලෙක්ට්‍රෝන විකල් ජ්‍යාමිතිය සහ හැඩය කියන එක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පැහැදිලි. ඒකේ ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ. මම ඔන්න මුහුම් කරන ටික කියාගෙන යන්නම් මේක එක්කෙනාගේ. i3- කි මුහුම් කරණය වෙන්නේ sp3d view එක ඇඳොත් ඔයගොල්ලන්ට තේරෙයි. XeOFO ගේ මුහුම් කරණය වෙන්නේ sp3d2. ඊළඟට IFO+ ගේ view එක වෙන්නේ මුහුම් කරණය වෙන්නේ sp3d. ඊළඟට PCl3 ගේ මුහුම් කරණය වෙන්නේ sp3. හරි PCl3 සරලයි. අනිත් ටික තමයි අර D කැලල සෙට් වෙන්නේ. හැඩය සහ මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රොනිකල් ජ්‍යාමිතිය පැහැදිලිව ගන්න පුළුවන් ඔයගොල්ලෝ. ඊගාවට යන් පහත ඡේදයේ ඇති හිස්තැන් සඳහා වඩාත් සුදුසු පද හෝ සංකේත තුලත් කරන්න කියලා කියනවා. ඉහත වගුවේ දක්වන XeOFO අර වගුවේ තිබ්බ එක ඕනනම් අපි ඒක ඇඳගමු. මේ ඡේදෙට ඕනේ ඉන්නේ. XeOFO මෙහෙමනේ. ඔව්. මෙතනින් දෙකක්. එතකොට මෙයා ඉන්නේ සමචතුරස්‍ර පිරමිඩාකාර. 1 2 3 4 5 6 අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙන්නේ. හැඩය සමචතුරස්‍ර පිරමිඩාකාර. බලමු. ඉහත වගුවේ දක්වන XeOFO අණුව සැලකුව විට එහි මධ්‍ය සෙනෝන් පරමාණුව මත එකසර ඉලෙක්ට්‍රෝන යුගල එකක් තමයි තියෙන්නේ නේ. එකක් පවතී. එම අණුවේ ඇති XeO ද්විත්ව බන්ධනය සැකසීමේදී ඉන් එක් බන්ධනයක් සෙනෝන් පරමාණු sp3d2 මුහුම් කාක්ෂිකයක් සහ ඒක හරි. ඒ කියන්නේ මේ VSCP අරගල 1 2 3 4 5 6ක් තියෙනවා. එතකොට 6ට sp3d2 තමයි සෙට් වෙන්නේ කියලා අපි කලිනුත් බැලුවා SF6 ට දාලා. ඒ වගේම එකක් මෙතනක් තියෙනවා. එතකොට සෙනෝන් පරමාණුවේ මුහුම් කාක්ෂිකය වෙන්නේ sp3d2. sp3d2 මුහුම් කාක්ෂිකයක් සහ O පරමාණුවේ එතෙන්ට සෙට් වෙන්නේ 2p තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්සිජන් එක 2p කාක්ෂිකයක් එක තමයි මේක මුහුම් වෙන්නේ. එතකොට මේකේ මේ බන්ධනේ තියෙන මුහුම් කරන්නේ. ඔය සිග්මා බන්ධනේ සලකුවොත් එහෙම මෙතන තියෙන්නේ sp3d2 එක්ක 2p කාක්ෂිකයක් රේඛීයව අධිච්ඡාදනය වෙලා තමයි සිග්මා බන්ධනේ හැදිලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මුහුණට මුහුණ අධිච්ඡාදනය වීමෙන් සැදෙන සිග්මා බන්ධනය. එහි ඇති අනෙක් බන්ධනය, ඒ කියන්නේ ෆයි බන්ධනය සෙනෝන් පරමාණුවේ පිරුණු පරමාණුක කාක්ෂිකයක් සහ O පරමාණුවේ අර්ධ වශයෙන් පිරුණු හිස්තැනක් පරමාණුක කාක්ෂිකයක් පාර්ශ්වික අධිච්ඡාදනය වීමෙන් සැදෙන ෆයි බන්ධනය. ඔය ෆයි බන්ධනය හැදෙන්නේ මුහුම් කාක්ෂික වලින් හැදෙන්නේ කොහොම සිග්මා බන්ධන විතරයි. ඒක ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි. මුහුම් කාක්ෂික හදන්නේ සිග්මා බන්ධන විතරයි. එහෙනම් මේ ෆයි බන්ධනය හදන්න ඕනේ මුහුම් වෙච්ච නැති කෙනෙක්. සෙනොන් ගාව ඉන්න මුහුම් වෙච්ච නැති කාක්ෂික වර්ගය මොකක්ද? S මුහුම් වෙලා තියෙන්නේ. P3 මුහුම් වෙලා තියෙන්නේ. D2යි මුහුම් වෙලා තියෙන්නේ. තව D කාක්ෂික ඉතුරුයි. එහෙනම් අර නුමුහුම් D කාක්ෂිකයකුයි නුමුහුම් 2p කාක්ෂිකයකුයි එක්ක තමයි මේ ඉතුරු ෆයි බන්ධනේ හැදිලා තියෙන්න ඕනේ. එතකොට ඔය හිස්තැන් වලට එන උත්තර ටික ගත්තොත් සෙනෝන් පරමාණුවේ පිරුණු D පරමාණුක කාක්ෂිකයක් සහ O පරමාණුවේ අර්ධ වශයෙන් පිරුණු 2p පරමාණුක කාක්ෂිකයක් පාර්ශ්වික අධිච්ඡාදනය වීමෙන් සෑදෙන ෆයි බන්ධනයක් කියලා තමයි පුරව ගන්න වෙන්නේ. ඊළඟට XeOFO හි අසමමිතික හැඩේ හේතුවෙන් ඊට ශුන්‍ය නොවන ද්විද්‍රව ගූර්ණයක් පවතින බැවින් ඒක හිස්තැනක් ප්‍රභේදයක් ලෙස වර්ග කළ හැකියි. ශුන්‍ය නොවන ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා නම් ඒක මොන ප්‍රභේදයක්ද? ද්‍රවීය ප්‍රභේදයක් කියලා හඳුන්වන්න පුළුවන්. හරි. ඒතකොට හිස්තැන ටික පුරව ගත්ත හැකි. පහගත්තාම පහත දී ඇති ප්‍රභේද අතර ඒවායේ මධ්‍ය පරමාණුව වටා ඇති බන්ධන කෝණය අඩුවන පිළිවෙලට සැකසන්න ඕන. සරල දෙයක් නේ තියෙන උතන දැන් BF3 ඔය view ටික ඇඳගත්තොත් එහෙම
මේ ටික මගනවා. ඔය V4 ටික ඇඳගත්තොත් එහෙම අපිට අඳ ගන්න වෙන්නේ BF3 මෙහෙම. පැහැදිලිවම තලිය ත්‍රිකෝණාකාරයේ බන්ධන කෝණය 120යි 300ට 3ට බෙදෙනවා. ඊට පස්සේ NH4+ ඇඳගත්තොත් එහෙම මේවා තමයි අඳින්නේ. හරි. චතුස්සලියයි බන්ධන කෝණය වෙන්නේ අංශක 100 කීයද වෙන්නේ? අංශක 109යි වගේ මට මතකයි. 109ක් වගේ. ඊළඟට NH3 වගේ අඳගත්තොත් NH3 අඳගත්තොත් වෙන්නේ අංශක 107ක් වගේ. අවසානයේට අපිට අඳ ගන්න පුළුවන් NF3. එයාගේ 107ක් වගේ. හැබැයි මීට වඩා බන්ධන කෝණය පොඩ්ඩක් අඩුයි. හරි. බන්ධන කෝණය අඩුම කෙනා වෙන්නේ NF3. පිළිවෙල ගත්තොත් එහෙම 120 109 107 මීටත් වඩා අඩුයි NF3. හරිද? මේක මම කලිනුත් පැහැදිලි කරලා ඇති. ඒ ක්ලාස් එක අනිවාර්යෙන් MCQ එකට දාලා මේක NH3ට වඩා NF3 ගේ බන්ධන කෝණය අඩු වෙන්න හේතුවත් එක්ක පැහැදිලි කිරීම මතක තියෙන්න ඕන කෙනෙක්ට. හොත් ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒක අහනවා ඊගාවට. NH3 ගේ බන්ධන කෝණයට වඩා NF3 ගේ බන්ධන කෝණය අඩු හෝ වැඩි වීමට දැන් මෙතන අපි දැක්කනේ පැහැදිලිවම අඩු වෙනවා කියන එක දැනන් ඉන්න ඕනේ. අඩු හෝ වැඩි වීමට බලපාන ප්‍රධාන හේතුවක් රසායනික සංකල්ප ඇසුරෙන් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඒත් රසායනික සංකල්ප ඇසුරෙන් කෙටියෙන් පැහැදිලි කරන්න මෙහෙමයි. මුලින්ම කියන්න ඕනේ දැන් දෙකේම තියෙන්නේ ත්‍රිආනත පිරමිඩාකාර හැඩයක්. දෙකේම ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්සලියයි. ඒතකොට එහෙම වෙලා තියෙදි මේකේ බන්ධන කෝණය NH3 ගේ බන්ධන කෝණයට වඩා NF3 ගේ බන්ධන කෝණය අඩුයි කියලා අපි කොහොමද කියන්නේ? මුලින්ම කියන්න ඕනේ ෆ්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාව හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවට වඩා වැඩි. එම නිසා NF3 අණුව සැලකූ විට එහි NF බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝරීන් පරමාණුව දෙසට විස්සානගතව පවතී. ඉතර ඇදී පවතී හරි. ඒ විදිහ එකක් කිව්වනම් හරි. එතකොට මේ NF3 ගත්තාම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ෆ්ලෝරීන් හරිය ගොඩක්. මේ නයිට්‍රජන් ගාව ඉලෙක්ට්‍රෝන අඩුයි. මේ හරිය අඩුයි. එතකොට ඉලෙක්ට්‍රෝන අතර දුර මොකද වෙන්නේ? සෑහෙන්න වැඩි. දුර වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන අතර අර මේ බන්ධන අතර විකර්ෂණය අඩු වෙනවා. ඒකින්ද මේ එක සරයුග්ම දෙකට ලේසි ඒ බන්ධන ටික තද කරලා අකුලන්න. එතකොට බන්ධන කෝණය අඩු වෙනවා. හයිඩ්‍රජන් ගෙම මේ ඇමෝනියා ගෙම ප්‍රශ්නයක් නැහැ. ඉලෙක්ට්‍රෝන ටික මේ බන්ධනේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒතකොට බන්ධන අතර දැන් ඉලෙක්ට්‍රෝනයක් මේ හරිය තියෙනවා කියමුකෝ. එතකොට මේ දුර අඩුයි. එතකොට විකර්ෂණය වැඩි. මේ ඉන්න එක සරයුග්ම දෙකට තද කරන්න අමාරුයි. මෙහෙම කරලා අකුලන්න අමාරුයි. ඒකින්ද මේකෙදී අර ඉලෙක්ට්‍රෝන ටික සෑහෙන ඈත් වෙලා තියෙන හින්දා විකර්ෂණයේ බන්ධන අතර විකර්ෂණය අඩු වෙනවා. ඒකින්ද මේ එක සරයුග්ම දෙකට බන්ධන ටික මෙහෙම අකුලන්න, يعني මේ බන්ධන ටික විකර්ෂණය කරලා මෙහෙම අකුලන්න ලේසියි. ඒකින්ද විකර්ෂණය ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණය අවම වන බැවින් එක සැර ඉලෙක්ට්‍රෝන යුග්ම වලට බන්ධන විකර්ෂණය කර NF3 හි බන්ධන කෝණය අඩු කිරීමට බන්ධන අතර කෝණය අඩු කිරීමට පහසු වෙයි කියලා ලියවනම් හරි. මේ පැහැදිලි කිරීම ලියවෙන්න ඕන. සාවක විශේෂයෙන් මතක තියාගන්න MCQ වල සෑහෙන්න වැදගත් වෙන පොයින්ට් එකක් ඒක. ඊළඟට C කොටස ඒකත් සෑහෙන්න වැදගත් කැලලා ටිකක් වෙනස් විදිහේ කොටසක් C කොටස. සමීගේ D කොටසත් මාර වැදගත්. හරි. විශේෂම කොටස් දෙක තමයි මේ දෙක. C කොටස ගත්තාම තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය සෝඩියම් ඉඳන් ආගන් වෙනකන් ඒවායේ සංයෝගවල භෞතික හා රසායනික ගුණ විචලනය පිළිබඳ පහත සඳහන් ප්‍රශ්න සඳහා තොරතුරු සපයන්න භෞතික හා රසායනික ගුණ. මැග්නීසියම් සහ ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය දෙකේ ප්‍රථම අයනීකරණ ශක්ති අගයන් සැලකුවාම මැග්නීසියම්ගේ අගය ඇලුමිනියම්ගේ අගයට වඩා ඉහළයිලු. ඒක ඇත්තනේ. විචලනයන් දාම ඇලුමිනියම්ට වඩා මැග්නීසියම් උඩින් ඉන්නේ. මීට බලපාන ප්‍රධාන හේතුව පරමාණුක කාක්ෂික සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් පැහැදිලි කරන්නලු. හරිම සරල පැහැදිලි කිරීමක් කරන්න තියෙන්නේ. දැන් මෙතන මේ මැග්නීසියම්ගේ තියෙන්නේ අන්තිමට ඉවර වෙන්නේ දැන් මම අර මොකද්ද මේ සම්පින්ඩිත ඉලෙක්ට්‍රෝන මම මේක මගනවා. වැදගත් දේවල් එහෙම දාගන්න දැන් රෙකෝඩින් එක බලන ඉඳ ලේසි කට්ටියට වැදගත් දේවල් දාගන්න පෝස්ට් කරලා ඉවරලා දාගන්න. හරි. මේ සම්පින්ඩිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇතුළෙන් මම මැග්නීසියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නම් මෙහෙම. හරි. මොකද මේ නියොන්ට පස්සේනේ සෙට් වෙන්නේ. නියොන් 3s2. මම මේ ලියුවේ මැග්නීසියම්ගේ සම්පින්ඩිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අන්තිමට ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන්නේ 3s2 අභ්‍යන්තර ශක්ති මට්ටමට.
එතකොට මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි අභ්‍යන්තර ශක්ති මට්ටමක ඉන්නේ. ඊට පස්සේ මොකක්ද ඊළඟට එන ඇලුමිනියම් එකක් ගත්තොත් එහෙම තියෙන්නේ මෙහෙම. 3s2 3p1 ඇලුමිනියම්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරද්දී මේ බාහිර p කක්ෂිකෙන් තමයි ඉවත් කරන්න ඕනේ. ඒතර මේ අභ්‍යන්තරයේ ඉන්න 3s2 අයගෙන් නිවාරකාචරණයකුත් සෙට් වෙනවා. මේ න්‍යෂ්ටික ආරෝපණයේ අභිබව නිවාරකාචරණයකුත් සෙට් වෙනවා. මැග්නීසියම්ගේ එහෙම එකක් නැහැ. අභ්‍යන්තර 3s වලින් තමයි ඉලෙක්ට්‍රෝන ගලවන්න ඕනේ. න්‍යෂ්ටික ආකර්ෂණය සෑහෙන ප්‍රබලයි. නිවාරක ආචරණයට සාපේක්ෂව න්‍යෂ්ටියෙන් තියෙන ආකර්ෂණය ප්‍රබලයි. ඒකින්ද මැග්නීසියම්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න සෑහෙන අමාරුයි. ඒතකොට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙක ලියලා සම්පින්ඩි දෙක ලිව්වත් ගැටලුවක් නැහැ. ලියලි ඉවර වෙලා ලිව්වනම් හරිය. කියන්නේ ඇලුමිනියම්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය මැග්නීසියම්ගේ පළවෙනි අයනීකරණ ශක්තියට වඩා අඩු වීමට හේතුව ලෙස අපිට දක්වන්න පුළුවන් ඇලුමිනියම්ගේ පළමු ඉලෙක්ට්‍රෝන ඉවත් කළ යුත්තේ බාහිර 3p උපශක්ති මට්ටමකින් වුවද උපශක්ති මට්ටමකින් වේ. එහිදී අභ්‍යන්තර 3s උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලින් ප්‍රබල නිවාරක ආචරණයක් ඇති කරන නිසා න්‍යෂ්ටික ආරෝපණය මැඩ පැවැත්වීම නිසා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම මැග්නීසියම්ට සාපේක්ෂව පහසු වේ කියලා ලිව්වනම් සම්පූර්ණ ලකුණු ඕගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට ඒ කරුණ තමයි එතන ලියවෙන්න ඕනේ. සහ මෙතන මොකද්ද මේ උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරලා තියෙන ඉන්නේ එතන සෑහෙන ස්ථායීකරණයක් ඇති වෙලා තියෙනවා මැග්නීසියම්ගේ. ඒ කාරණාව ලිව්වනම් හරි. ඊගාවට සීවල රෝම ඉලක්කම් දෙක බලමු. තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය අතරින් ඉහළම ද්‍රවාංකය පෙන්වන මූලද්‍රව්‍ය මොකක්ද? තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික ගත්තාම සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන. සල්ෆර්, ක්ලෝරින්, ආගන. ඔය ටික මේ තුන්වෙනි ආවර්තයෙන් ඔය ටිකෙන් මොකද්ද මේ ද්‍රවාංකය ඉහළම වෙන්නේ කාගේද? කියන්නේ ඝනයක් ද්‍රව උෂ්ණත්වය වැඩිම වෙන්නේ කාගේ? සිලිකන්ගේ තමයි වැඩිම වෙන්නේ. ඒකට හේතුව දෙවනි පාඩමේදී ඔයගොල්ලෝ දැනගන්නවා යෝධ සහ සංයුජ දැලිසක් විදිහට තමයි සිලිකන් ස්වභාවයේ දින්නේ. ඔය දැලිස ඇන්දොත් එහෙම මේ විදිහේ යෝධ සහ සංයුජ දැලිසක් සිලිකන් පරමාණු හතරක් එක සෙට් වෙලා ඔහොම තව සිලිකන් එක සෙට් වෙලා ඔහොම එන තඩී දැලිසක් විදිහට තමයි සිලිකන් ඉන්නේ. ඒකින්ද යාගේ ද්‍රවාංකය සෑහෙන්න වැඩි. ඒකට තුන්වෙනි ආවර්තයේ ඉහළම ද්‍රවාංකයේ තියෙන සිලිකන්ට අරක තමයි හේතුව. ඒක ලිව්වනම් හරි පැහැදිලි කරගන්න. ඊළඟට තුන්වෙනි එක ගත්තාම පහත දැක්වෙන තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් ඒවයි ජලීය ද්‍රාවණ වල ආම්ලික ස්වභාවය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්නවල මේක ඉනෝගනික් වලත් හම් වෙන කොටසක් මේ අර තුන්වෙනි ආවර්තයේ විචලන ටික වෙනම තියෙනවා. මේක ගත්ත හැකි නැත්නම් අපි දන්ම දැනුනේ Na2O වතුර දැම්මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ වෙන්නේ. ඒතකොට ඒක භෂ්මයක්. ආම්ලික ප්‍රබලතාව අඩුම වෙන්නේ එතකොට එයාගේ. සෝඩියම් ඔක්සයිඩ් ඊට Al2O3 ගත්තාම එයා උභය ගුණී ආම්ලිකයි වාෂ්ණිකයි ගුණ දෙකම තියෙනවා අර මික්ස් වෙච්ච එකෙන්. එතකොට සෝඩියම් ඔක්සයිඩ් තමයි ආම්ලිකතාව අඩුම. ඊළඟට ඇලුමිනියම් ඔක්සයිඩ් ඊට පස්සේ සිලිකන් ඩයොක්සයිඩ් අර ඉතා දුබල ආම්ලිකයි කියලා තිබ්බ විචලන වල. ඊට පස්සේ P4O10 අන්තිමට තමයි SO3 සෙට් වෙන්නේ. ඔය ඔක්සෝ අම්ල සුරින් ඕක තරක කරා. ඒ කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ් වතුරට දැම්මම හැදෙනවා H2SiO3. හරි. මොකක්ද මේ? සිලිකන් ඩයොක්සයිඩ් වතුරට දැම්මම හැදෙනවා H2SiO3. එතකොට තුලිත කරන විදිය ගත්තොත් එහෙනම් අතුලිතයි. ඊළඟට මොකද්ද ඔය P4O10 වතුරට දැම්මම හැදෙනවා ඒකේ ඔක්සෝ අම්ලය. මොකද්ද H3PO4. ඊගාවට SO3 වතුරට දැම්මම හැදෙනවා මොකද්ද H2SO4. එහෙනම් තුලිත කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේක නම් මම හිතන්නේ තුලිතයි. මේ දෙකම තුලිතයි. මේක තමයි ප්‍රොඩක්ට් අමාරු තුලිත කරන්නේ. මේ එතකොට ඔය විදිහට පිළිවෙලින් ඔක්සෝ අම්ල හැදෙනවා. මේ ඔක්සෝ අම්ල වල ආම්ලිකතාවය ඇසුරින් අපිට විචලනය හදා ගන්න පුළුවන්. මේවෙන් ප්‍රබලම අම්ල H2SO4, H3PO4 කියන්නේ 3 ප්‍රෝටික දුබල අම්ල කියන්නේ 3 භාෂ්මික දුබල අම්ලයක් H3PO4 කියන්නේ SO3 කියන්නේ ඊටත් වඩා දුබල අම්ලයක්. එතකොට ඒ ඇසුරින් ආම්ලිකතාව විචලනය වෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. එතකොට සෝඩියම් ඔක්සයිඩ් තමයි අඩුම. ඊළඟට Al2O3, SiO2, P4O10 සහ අන්තිමට SO3 විදිහට ආම්ලිකතාව විචලනය වෙනවා. ඊළඟට D කොටස බලමු. මේකත් ටිකක් විශේෂ කොටසක්. මේක අනිවාර්යෙන් හොඳට බලා ගන්න මේ පාර එන්න පුළුවන්. මට මතක විදිහට අන්තිමට මේ විදිහ එකක් ආවේ 2020 A level වලදී.
තාම එතකොට එතනින් පස්සේ මේ විදිහ එකක් අහලා නැහැ. එතකොට 26 A level වගේ එද්දි ඉතින් එන්න කාලේ හරි. මේ එහෙනම් මේ D කොටස වගේ කොටස් මේ විදිහේ කියන අයනික ප්‍රතිශතය හොයන්න ඊට පස්සේ දී ද්‍රව පූර්ණේ ගණනය කරන්න අන්න මේ විදිහේ කොටස් පොඩ්ඩක් බලා ගන්න. මේ විදිහ ගණන් එක පොඩ්ඩක් එකපාර නිකන් මේවා එකක් දැක්කාම නුහුරුයි වගේ තේරුනොත් එහෙම. ඒ කියන්නේ මේක දැකලා දැන් පළවෙනිම ව්‍යුහගත රචනා ප්‍රශ්නේ. වෙනදාට කිසි ගේමක් නැතුව ලකුණු ගන්න ප්‍රශ්නේ. මේ වගේ එකදී මේ විදිහේ ප්‍රශ්නයක් ඇවිල්ලා තමන් කිසිම දවසක මේ විදිහ එකක් දැකලා නැතුව හිර වුණොත් එහෙම ඒක සෑහෙන්න බලපානවා පේපර් එකේ ඊළඟ ප්‍රශ්න වලට. ඒකට අර ඕගනික් ප්‍රශ්නේ හැමදාම ලේසියෙන්ම කරන එක වෙන්න පුළුවන් ගොඩක් අයගේ. ඒකට ඒක කරද්දිත් අර කොළුවේ වැඩ කරනවා මට පළවෙනි ප්‍රශ්නේම හිර වුණානේ. මේ විදිහේ දේවල් අනිවාර්යෙන් අහලා දැකලා තියෙන තරමට හොඳයි. තමන්ට ප්‍රශ්නේ හුරු වෙන්නේ එතකොට. එතකොට මේ විදිහකින් වෙනස් විදිහකට කරකවලා දුන්නත් මොනවා හරි ගැටයක් ගහගන්න තමන්ට පුළුවන් වෙනවා. හරි. ඒකින්ද මේ විදිහේ දේවල් හොඳට දැනගෙන ඉන්න එක වටිනවා. හරි. අපි අදමු. D කොටස හරි මාර වැදගත්. ද්විපරමාණු අණුවක ද්විද්‍රව ගූර්ණය සහ බන්ධන දිග ඇසුරෙන් එහි අයනික ලක්ෂණ ප්‍රතිශතය කියන අයනික ප්‍රතිශතය ගණනය කළ හැකිලු. වායුමය HCl අණුව සඳහා පහත දත්ත ලබා දීලා තියෙනවා. HCl වල බන්ධන දිග දීලා තියෙනවා. 1.2 වැඩි කිරීම 10 මීටර. ඊළඟ HCl එකේ නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණය තියෙනවා. දැන් නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණය කොහොමද හොයන්නේ? ඒක පරීක්ෂණාත්මකව අපිට මයින්ඩ් පුළුවන්. HCl අණුක මට්ටමේ විග්‍රහයකින් ඕක අණුක මට්ටමේ පරීක්ෂණයකින් ඕක මැනගන්න පුළුවන්. ඒතකොට HCl ගේ නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණය දත්තයක් විදිහට දීලා තිනවා කූලෝමීටර වල. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඒක දන්නවනේ කොහොමද? ද්විද්‍රව ගූර්ණයේ අර්ථ දක්වන ගණිතමය සූත්‍රයේ පද හඳුන්වා දෙමින් ලියන්නලු. ද්විද්‍රව ගූර්ණයේ හඳුන්වන සූත්‍රය අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ද්විද්‍රව ගූර්ණයේ සංකේත දීලා තියෙනවා mu කියලා. ඒ සමානයි QR R. හරි. Q කියන්නේ එක් අන්තයක ආරෝපණය. R කියන්නේ බන්ධන දිග. අපිට බන්ධන දිග දත්තයක් විදිහට දුන්නානේ නේ. HCl අණුවේ බන්ධන දිග තමයි R කියන්නේ. එතකොට මේ සූත්‍රය එකපාරට කෙනෙක්ට ඔලුවට ආවේ නැත්නම් මොකද කරන්න ඕනේ? බලාගෙන ඉන්න ඕනේ නෑ. එහෙම ඕනෙත් නෑ. මෙතන දැන් ඔය දීලා තියෙනවා HCl ගේ නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණය කියලා එකක්. ඒකේ ඒකකේ පොඩ්ඩක් බලන්න. කූලෝමීටර්. හරි. එකපාර මේ සූත්‍රය මතකයට ආපු නැති කෙනෙක්ට උනත් මේ ඒකකේ දිහා බලලා HCl ගේ නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණය ඒකකේ දිහා බලලා මේ සූත්‍රේ ගොතා ගන්න ගැටයක් ගහ ගන්න පුළුවන්. හරි. කූලොම් වලින්ම ඉන්නේ අපි ආරෝපණ. එහෙනම් මේ ඒකාන්තයක ආරෝපණය වෙන්න ඕනේ. හරි. හිතන්න පුළුවන්. මීටර වලින්ම ඉන්නේ අපි දුරක්. එහෙනම් අපිට දීලා තියෙන දුරවල් එක්ක බැලුවාම මේක බන්ධන දිග වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන්. හරි. මේ වගේ දේවල් හිතෙන්නේ මේ වගේ දේවල් කලින් දැකලා තියෙන කට්ටියට. හරි. හරි. එතකොට ඕක තමයි සූත්‍රය. ඒකේ පද අපි හඳුන්වා දුන්නා. ඊළඟ දෙවෙනි රෝම ඉලක්කම HCl අණුව 100%ක් අයනිකයයි උපකල්පනය කරමින් එනම් H+ සහ Cl විදිහට සම්පූර්ණ ආරෝපණ වෙද්දීමක් ඇතැයි සලකා අණුව සඳහා තිබිය යුතු සෛද්ධාන්තික ද්විද්‍රව ගූර්ණය ගණනය කරන්නලු. හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න. සෛද්ධාන්තික ද්විද්‍රව ගූර්ණය අපිට මුලින් දුන්න தත්වයක් නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණය කියලා. හරි. ඒක තමයි ප්‍රැක්ටිකලි තියෙන අගේ. අපිට දැන් හොයන්න කියන්නේ තියරිටිකලි එක. සෛද්ධාන්තිකව මෙයාගේ නිරීක්ෂණය වෙන ද්විද්‍රව ගූර්ණය මොකද්ද කියලා. අපිට කියනවා මේක පූර්ණව H+ සහ Cl- විදිහට විඝටනය වුණා කියලා උපකල්පනය කරන්නලු. හරි. එහෙම උපකල්පනය කරලා අපි හදමු බලන්න. අපි දැන් දන්නවනේ මොකද්ද සූත්‍රය කියන්නේ. සරලව මේ සූත්‍රයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ ඔය රෝම ඉලක්කම් දෙකට. හරි. ඉතින් සෛද්ධාන්තික ද්විද්‍රව ගූර්ණය හොයන්න තියෙන්නේ. එතකොට සෛද්ධාන්තිකව එක් අන්තයක ආරෝපණය. දැන් මේ විදිහට පූර්ණව විඝටනය වෙලා තියෙනවා නම් එක අන්තයක ආරෝපණය වෙන්නේ මෙයා ඍණ එකයි මෙයා ධන එකයි. ඍණ එක උනත් ධන එක උනත් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයනේ මේ තියෙන්නේ. එතකොට 1.6 වැඩි කිරීම 10 ඍණ 19. මේක තමයි එක අන්තයක ආරෝපණය විදිහට දාන්න වෙන්නේ. හරි. අපි ඒක කූලොම් වලින්ම දාමු. ඒක ගුණ කරනවා මොකද්ද මේ බන්ධන දිගේ. බන්ධන දිග කීයද මේ දෙන්නේ? 1.27 වැඩි කිරීම 10 මීටර. එතකොට අපිට කූලොම් මීටර වලින් උත්තර එනවා. ගුණ කරලා ගත්තාම උත්තරේ 2.0.32 වැඩි කිරීම 10 කූලොම් මීටර කියලා. ඔක තමයි රෝම ඉලක්කම් දෙකට උත්තරේ. ඊළඟ 3 ඉහත රෝම ඉලක්කම් දෙකෙහි ඔබ ලබාගත් පිළිතුර සහ ලබා දී ඇති නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණය ඇසුරෙන් HCl අණුවේ අයනික ප්‍රතිශතය ගණනය කරන්නලු. හරි. අයනික ප්‍රතිශතය හොයන්න මේකේ දීලා තියෙන ක්‍රමය මොකද්ද?
මේක දීලා තියෙනවා නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණේ දීලා තියෙනවා. ඊළඟට සෛද්ධාන්තික ද්විද්‍රව ගූර්ණේ අපි හෙව්වා. ওই දෙක සුරෙන් තමයි අපිට මේ අයනික ප්‍රතිශතය ගණනය කරන්න වෙන්නේ. ඒතකොට අයනික ප්‍රතිශතය සඳහා මම මේ විදිහට සම්බන්ධයක් හදාගත්තොත් ওই දෙක සුරෙන්. හරි. අයනික ප්‍රතිශතය සමානයි mu නිරීක්ෂිත බෙදීම mu සෛද්ධාන්තික පාරයක් 100%. හරි. මේ සූත්‍රයට දත්ත ආදේශ කළා අපි දැන් mu නිරීක්ෂිත අපිට දත්තයක් විදිහට දුන්නා. mu සෛද්ධාන්තික තියරිටිකලි තියෙන්න ඕන දීදේව ගුණ අපි ප්‍රෝමිලක්කම් දෙක යටතේ හෙව්වා. මේකට දත්ත ආදේශ කරාම ඕගොල්ලන්ට අයනික ප්‍රතිශතය හොයන්න පුළුවන්. එතකොට දත්ත ආදේශ කරොත් එහෙම නිරීක්ෂිත දීදේව ගුණේ 3.44. 10 ඍණ 30යි. ඊගාවට සෛද්ධාන්තික දීදේව ගුණ අපි ගණනය කරා 2.032 වැඩි කිරීම 10 ඍණ 29 කියලා ඔය ගුණ කරාම 100%න් උත්තරේ ඊයෝගොල්ලන්ට 16.92ක් වගේ ආසන්නව 117ක් ආසන්නව 117ක වගේ අයනික ප්‍රතිශතයක් ඊයෝග සුළු කරලා ගත්තා. දැන් ඕකටම තවත් සම්බන්ධයක් හදාගත්තා. mu කියන්නේ මොකද්ද? mu සමානයි q වරක් r නේ. q අපි දැන් නිරීක්ෂිත එක අපි හරියටම දන්නවා මේ විදිහට පූර්ණ වයනීකරණය වෙලා නැහැ කියලා. එහෙනම් මම මෙතෙන්ද දැන් mu නිරීක්ෂිත එක ලබා ගන්න අපි ආදේශ කරන්නේ නිරීක්ෂිත ආරෝපණය. මම නී කියලා දානවා. වන්දන දික් කොහොමත් එකයිනේ. ඊළඟට සෛද්ධාන්තික එක ලබා ගන්න අපි ගත්තේ සෛද්ධාන්තික ආරෝපණය. කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. R කැපිටල් ගිහිල්ලා අපිට අයනික ප්‍රතිශතය සඳහා තවත් සම්බන්ධයක් ගත්ත හැකි. සෛද්ධාන්තික ආරෝපණය විදිහට අපි ලබා ගත්තේ මොකද්ද? අපි ආදේශ කරේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඒතර මෙතන නිරීක්ෂිත දීර්ඝ ගුණය ගණිතය අපි ආදේශ කරන්නේ එක්කන්තයක සැබවින්ම පවතින ආරෝපණය. ඒක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයට වඩා අනිවාර්යෙන් අඩුයි. මොකද මේක සහසංයුජ බන්ධනයක් පූර්ණව අයනිකව විඝටනය වෙලා නැති නිසා. එතකොට අන්තයක ආරෝපණය බෙදීම ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වාරයක් 100%. මේ සම්බන්ධයෙන්ුත් අපිට අයනික ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. හරි. අයනික ප්‍රතිශතය වෙන සම්බන්ධතා දෙකක් මම මේ හරහා කියලා දුන්නා. අනිවාර්යෙන් මේව ඔලුවට දාගන්න. හරි. එතකොට කොහොම තමයි අයනික ප්‍රතිශතය අපි හොයලා ගන්නේ 117ක් විතර එනවා. ක්‍රම දෙකයි කියනවනම් නිරීක්ෂිත ද්විද්‍රව ගූර්ණය සෛද්ධාන්තික ද්විද්‍රව ගූර්ණයෙන් බෙදලා 100% ගුණ කරාමත් අයනික ප්‍රතිශතය එනවා. ඊළඟට එක්කන්තයක ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයෙන් බෙදලා 100% ගුණ කරාමත් අයනික ප්‍රතිශතය එනවා. ඒ කියන්නේ මේක පූර්ණ වයනීකරණය වෙලාද කීයටවත් නෑ 117යි අයනීකරණය වෙලා තියෙන. කියන්නේ වැඩි හරියක් සහසංයුජ. හරි. එතකොට වැදගත් දෙයක් තිබ්බොත් පෝස්ට් කරලා දාගන්න පුළුවන් කට්ටියට. ඊට පස්සේ හතරවෙනි එක ගත්තාම HCl අණු සම්පූර්ණයෙන්ම අයනික නොවන බවත් එහි සැලකිය යුතු සහසංයුජ ස්වභාවය පවතින බවත් ඉහත ගණනය කිරීමෙන් තහවුරු වෙනවා. ඇත්තනේ. HCl බන්ධනයේ මේ සහසංයුජ ස්වභාවය ඇතිවීමට හේතුව ෆාජාන් නීති පදනම් කරගනිමින් ගැටියෙන් පැහැදිලි කරන්න. ෆාජාන් නීති කියන්නේ මොනවද? අර ද්‍රවීකාරක බලය සහ ද්‍රවණශීලතාව ගැන පැහැදිලි කරන නීති ටික. ඒකට ෆාජාන් නියම ඇසුරින් ඔක පැහැදිලි කරන්නේ කොහොමද? ඉතින් ෆාජාන් නියම ගන්නේ අයනික සංයෝගයක සහසංයුජ නැඹුරුතාව ප්‍රකාශ කරද්දී. එතකොට අපිට දැන් මුලදීම කිව්වනේ මේක අයනික සංයෝගයක් කියලා උපකල්පනය කරන්න කියලා. අපි දැන් මේ උපකල්පනයට අටත්ව තමයි මේක පැහැදිලි කරන්න යන්නේ. මේක අයනික සංයෝගයක් කියලා හිතුවොත් H+ කියන්නේ සෑහෙන්න H+ කියන්නේ ඇත්තටම පරමාණු කරේ අඩුම කෙනානේ චූටිම කෙනානේ. අපිට ආවර්ත වගුවින් එයාගේ පරමාණු කරේ ගොඩාක් අඩුයි. පරමාණු කරේ අඩු වෙන්න ඒ කෙනාගේ ද්‍රවීකාරක බලය කියන්නේ ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව තමා දෙසට ඇද ගැනීමේ හැකියාව වැඩි වෙනවා. පරමාණුක අරය වැඩි වෙන්න. සහ ආරෝපණය ගත්තොත් දෙන්නටම පොදුයි. ආරෝපණය දෙන්නගේ වරින් ධන එක ඍණ එකයි තියෙන එක ලොකුවට බලපාන්නේ. හැබැයි අරය සෑහෙන්න අඩු හින්දා H+ ගේ මේ Cl- ඉලෙක්ට්‍රෝන වලාව එයා දෙසට විකෘති කරලා ඇද ගන්න තියෙන හැකියාව. ඒ කියන්නේ ද්‍රවීකාරක බලය වැඩි. ඒ හින්දා මේ Cl අයනික සංයෝගයක් විදිහට හිතුවොත් ඒකේ සහසංයුජ නැඹුරුතාව ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒකින්ද මේකේ අයනික ලක්ෂණ ගොඩාක් අඩු වෙලා සහසංයුජ ලක්ෂණ ගොඩාක් වැඩි වෙලා තියෙනවා කියන එක අපිට ෆාජාන් නියම ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒතකොට මේ පැහැදිලි කිරීම තමයි එතන එන්න ඕනේ. එතකොට පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඒ විදිහට තමයි ඉවර වෙන්නේ. මාර වැදගත් ප්‍රශ්නයක් ඒක. අනිවාර්යෙන් වැදගත් දේවල් ඔයගොල්ලෝ දාගන්න.
අපි ඊළඟට යන් වෙනසකටත් එක්ක තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ එකකට කලින් අපි හත්වෙනි එක කරලා මේකත් මාර වැදගත් දෙයක්. හරි. හත්වෙනි එසේ ප්‍රශ්න. හරි. විද්‍යුත් රසායනයෙන් එන හත්වෙනි එසේ ප්‍රශ්නේ මේ වාර එන්න පුළුවන් කියලා සෑහෙන්න ටාගට් කරන ප්‍රශ්නයක්. හත්වෙනි එසේ එක. අනිවාර්යෙන් ඒක තනියෙන් උත්සාහ කරලා ඉවර වෙලා ඩිස්කෂන් එක බලන්න. හරි. 7A. හතේ ඒ ගත්තාම පහත පරිදි රසායනාගාරයේ ඇති සිංක් සහ රෙදි ඉලෙක්ට්‍රෝඩද සිංක් 2+ සහ Ag+ ද්‍රාවණද භාවිත කර උෂ්ණත්වය 298 කෙල්වින් වලදී සම්මත ගැල්වානී කෝෂයක් නිර්මාණය කරාලු. පහත දී ඇති සම්මත ඔක්සි හරණ විභවාගයන් භාවිතයෙන් අසා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න කියනවා. හරි. බලමු. මේ සම්මත ගැල්වානී කෝෂය අපිට ඉලෙක්ට්‍රෝන විභව ටික දීලා තියෙනවා. ඔක්සිහරණ විභව ටික. ඊළඟට පළවෙනි රෝම ඉලක්කම් බලමු. මේ කෝෂයේ ඇනෝඩය සහ කැතෝඩය හඳුනා ගන්න. දැන් කෝෂේ පැහැදිලි වෙනලා තියෙනවා. ඕක ඇනෝඩය කැතෝඩයනේ අඳුර ගන්න කියන්නේ. එතකොට ඊට කලින් අහනවා මේ සම්මත ගැල්වානී කෝෂයේ IUPAC සම්මතයට අනුව කෝෂ නාමය. හරි. මම කෝෂය දැනට අඳගන්නම් මෙතන. මේ කෝෂය. එහෙම ලවණ සේතුවක් දාලා තියෙනවා. ඉන්න මේ කෝෂේ සකස් කරලා තියෙනවා. වෝල්ට් මීටර් එක සෙට් කරලා තියෙනවා. විභවය මැනගන්න. ඉලෙක්ට්‍රෝන යන දිශාව ලකුණු කරලා තියෙනවා. මේක සිංක් මේක ඇවිල්ලා රිදී. එතකොට මේ තියෙන්නේ සිංක් 2+ ද්‍රාවණය මේ තියෙන්නේ Ag2+ ද්‍රාවණය. IUPAC විදිහට නම් කරලාම දීලා තියෙනවා ටික අපරාධ පළවෙනි ප්‍රශ්නයක. හරි. ඉමේජ් එකේ මේක වැදිලා තියෙනවා. මේ IUPAC නම් එතන මකින් කරන්න විදිහ ඒක අයින් කරන්න බැරි වෙනවා. ඒතර IUPAC නම් එතනින් බලලා දාන්න එපා. දැන් ප්‍රශ්නේ අහන ඉඳන් අපි ඒක ගොඩනගලා ලියමු. මෙතන ඔක්සිකරණ ඔක්සිහරණ විභව දිහා බැලුවාම ඔයගොල්ලන්ට පේනවා ඔක්සිහරණ විභවයේ වැඩිම කෙනා Ag+ ඉලෙක්ට්‍රෝඩ. එතකොට ඒකේ ධන 0.8ක ඔක්සිහරණ විභවයක් තියෙනවා. ඒකින්ද එයා තමයි ඔක්සිහරණය වෙන්නේ. ඔක්සිහරණය වෙන්නේ කැතෝඩේ. එතකොට මෙතන කැතෝඩේ. ඊළඟට මෙතන කැතෝඩේ නම් අනිවාර්යෙන් මෙතන ඇනෝඩේ වෙන්න ඕනේ. ඒ කියන්නේ සිංක් තමයි ඔක්සිකරණය වෙන කෙනා. එතකොට අපි IUPAC සම්මුතියට අනුව කෝෂයක් නම් කරන්නේ AC ක්‍රමයට. ඒ කියන්නේ මුලින්ම ඇනෝඩේ මුලින්ම ඊට පස්සේ කැතෝඩේ. මුලින්ම ඇනෝඩේ IUPAC නාමය ලියාගෙන ඉන්නවා. සිංක් සොලිඩ් සිංක් 2+ A+ සිමිරේට මොලකියල් ඒකක සම්බන්ධ ද්‍රාවණයක් නේ. ඔය තමයි ඒක ලියාගත්ත. ඊළඟට කැතෝඩේ ලියා ගන්නවා Ag+. ඔය විදිහට අපි දාගන්නවා. ඊට පස්සේ AC ක්‍රමයෙන් මේක අපි පිළිවෙලට හදලා ලියනවා. ඇනෝඩේ මුලින් ලිව්වා. මේ විදිහටම ලියපු. ඊට පස්සේ මේ කැතෝඩේ මෙතෙන්ට සෙට් කරද්දී අපි අනිත් පැත්ත හරවලා තමයි සෙට් කරන්නේ. මැද්දෙන් ලවණ සේතුව දාලා මේක අනිත් පැත්ත හරවලා දානවා. අතිශය වර්ණයි. හරි. ඒ සම්මුතිය හැදිලා තියෙන අර කෝෂේ තියෙන විදිහට ඉතින්. සාමාන්‍යයෙන් සම්මතයක් විදිහට ඇනෝඩේ මේ පැත්තට කැතෝඩේ මේ පැත්තෙන් තමයි කෝෂයක් අදින්නේ. දැන් මේ තියෙන විදිහ බලන්න. සිංක් කැල්ලක් මෙතනින් එහෙම හිටවලා තියෙනවා. ඊළඟට AG කුරක් මේ පැත්තෙන් හිටවලා තියෙනවා. මේ මැද්දේ කෝෂය තියෙන්නේ. එතකොට මේ අතර බෝඩරේට කෝෂය සෙට් වෙන විදිහට තමයි නිකන් අර IUPAC නාමයේ සම්මුතියට එන්න හදලා තියෙන්නේ. හරි. නැත්නම් බලනවා ඉතින් අයියා අර ගණිත පැත්ත හරවලා සෙට් කරන්නේ. එහෙම ඉතින් ඒක තමයි සම්මුතිය. හරි. අර මේ විදිහට පිළිවෙලට එන්න තමයි ඒක හදලා තියෙන්නේ. IUPAC නාමය ඔහොම තමයි ලියාගත්තේ. ඊළඟට ප්‍රෝබිලක්කන් 2. මේ කෝෂයේ ඇනෝඩේ සහ කැතෝඩේ හඳුනගන්නලු අපි හඳුනගත්තා. ඊළඟට ඉන්පසු ඇනෝඩේ සහ කැතෝඩේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියාවත් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාවත් භෞතික අවස්ථා සහිතව ලියන්නලු. ඇනෝඩේ මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය. මෙතන ඔක්සිකරණය වෙන්නේ කෙලින්ම සිංක්. සක්‍රීය ඉලෙක්ට්‍රෝන අරන් තියෙන්නේ. කෙලින්ම ඔක්සිකරණය වෙනවා. සිංක් මම මේක නම කරනවා දැන්. කෙලින්ම ඇනෝඩේ සිංක් ඔක්සිකරණය වෙනවා. සිංක් සොලිඩ් එක. සිංක් 2+ A+. ඔය විදිහට ඔක්සිකරණය වෙනවා. ඊට පස්සේ Ag
AG ඉලෙක්ට්‍රෝඩ් එක මොකද වෙන්නේ? ඔක්සිහරණය. AG+ තියෙන ඒවා ඉලෙක්ට්‍රෝන අරගෙන AG සොලිඩ් එක වලට පත් වෙනවා. ඕක තමයි සිදුවෙන ප්‍රතික්‍රියා දෙක. මේක ඇනෝඩ් එක ගාව, මේක කැතෝඩ් එක ගාව සමස්ත ප්‍රතික්‍රියාවලියදී මේක දෙකෙන් ගුණ කරන්න වෙනවා. මොකද අර ඉලෙක්ට්‍රෝන කැපිලෙන්න ඕනේ ඉන්න. එතකොට සිංක් සොලිඩ් එකට එකතු කරනවා දෙකක් Ag+ ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා යනවා. මේ පැත්තෙන් සිංක් 2+ එක Ag දෙකක් හැදෙනවා. ඔය තමයි සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. දෙක ක්‍රියා ගන්න පුළුවන්. ඒක අමාරු නෑ. ඊගාවට සම්මත ගැල්වානී කෝෂයේ විද්‍යුත්කාමක බලය ගණනය කරන්න මේක සාම්ප්‍රදායික ප්‍රශ්න ටිකේ තියෙනවා. මොකද්ද E0 සෙල් සමානයි E0 කැතෝඩ් රින E0 ඇනෝඩ්. එතකොට කැතෝඩේ විද්‍යුත්කාමක බලය කීයද? දශම කැතෝඩේ කියන ඔක්සිහරණය වෙන තැන Ag ගේ විද්‍යුත්කාමක බලය ඉලෙක්ට්‍රෝන විභවය 0.8යි රින ඇනෝඩේ විද්‍යුත්කාමක බලය රින 0.7යි. මේකෙන් අඩු කරනවා රින 0.7යි. රින නේ ධන වෙනවා. එතකොට උත්තරේ එයි 1.56. හරි. ඒක ඒකට අනිවාර්යෙන් මේ වෙද්දී විද්‍යුත් රසායනය හරියට ඉගෙන ගත්ත කෙනෙක්ට ඔය මුලින් දීලා තියෙන ප්‍රශ්න ටිකට නම් උත්තර ලියා ගන්න පුළුවන් අනිවාර්යෙන් කිසිම ගැටලුවක් නැතුව. 1.56 කියන විද්‍යුත්කාමක බලය. ඊළඟට තමයි මේකේ විශේෂ ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 4න් පටන් ගන්න කෑලි. ඉහත නිර්මාණය කරපු සම්මත සිංක් AG ගැල්වානී කෝෂය ඍජු ධාරා විදුලි ප්‍රභවයක් ලෙස යොදා ගනිමින් මේක කෝෂයක්නේ බැටරියක් නේ කියන්නේ. ඕක විදුලි ප්‍රභවයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අනිවාර්යෙන්. මෙතන දැන් මේ වෝල්ට් මීටරේ වෙනකොට බල්බ් එක සෙට් කරොත් ඒකපත් වෙනවා. එතකොට ඒක විදුලි ප්‍රභවයක් විදිහට පාවිච්චි කරා. ඒක ඍජු ධාරා ඩිරෙක්ට් කරන්ට් විදුලි ප්‍රභවයක් ලෙස යොදා ගනිමින් නිෂ්ක්‍රීය ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ යුගලක් අඩංගු ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම සඳහා පද්ධතියක් සකස් කරන ලදීරු. සාමාන්‍ය විද්‍යුත් විච්ඡේදන පද්ධතියක වෙන්නේ අපි බැටරියක් සෙට් කරලා කලින් සාමාන්‍ය තත්ත්වයට සිද්ධ වෙන්නේ නැති රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. දැන් මෙතන කරන්න යන්නේ ඒකම තමයි. අර බැටරිය වෙනුවට මොකද ඔය පාවිච්චි කරන්නේ? මෙන්න මේ කෝෂේ. සාමාන්‍ය විද්‍යුත් විච්ඡේදනයක් මම කියන්නේ මැටෝම් අඳින්නම්කෝ දැන් මේ කියන හින්දා. මොනවද තරම් තියෙන නිෂ්ක්‍රීය ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ. නිෂ්ක්‍රීය ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා මම දැන් විද්‍යුත් විච්ඡේදන කෝෂයක් අදිනවා. සාමාන්‍ය විද්‍යුත් විච්ඡේදනයකදී මොකද විද්‍යුත් විච්ඡේදනය කරන්න යන ද්‍රාවණේ විද්‍යුත් විච්ඡේදය මොකද්ද දීලා තියෙන්නේ? කොපර් සල්ෆේට්. ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තමයි දීලා තියෙන්නේ. හරි. මේක විද්‍යුත් විච්ඡේදනය කරන්නදී සාමාන්‍යයෙන් අපි සෙට් කරන්නේ වියලි කෝෂයක්. දාලා විද්‍යුත් විච්ඡේදනය කරනවා. දැන් මේ කෝෂ වෙනුවට අපිට පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ අපි කලින් හදාගත්ත කෝෂය. මේකේ අග්‍ර ටික මේකේ ධන ඍණක් දැන් ඇනෝඩය විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩේ ඍණ. එහෙනම් ගැලවානී කෝෂයකදී කැතෝඩය ධන. එහෙනම් මේක ඍණ. ඒතර මේ ධන ඍණ අග්‍ර දෙක මෙතෙන්ට සෙට් කරන්නයි තියෙන්නේ. සෙට් කරන විදිය අපිට කියලා තියෙනවා. හරි. එච්චරයි මේකේ තේරුම් ගන්න තියෙන්නේ. එකක් ගැලවානී කෝෂයක් අනික විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. හරි. එතකොට සකස් කරලා දීලු මෙහිදී ගැල්වානී කෝෂයේ සිංක් ඉලෙක්ට්‍රෝඩය කියන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩේ මේක සිංක් ඉලෙක්ට්‍රෝඩය විද්‍යුත් විච්ඡේදන කෝෂයේ PT ඉලෙක්ට්‍රෝඩයකටත් ඒ ඉලෙක්ට්‍රෝඩය X කියලා නම් කරලා මේ වෝල්ට් මීටරේ අයින් කරලා තියෙන්නේ වෝල්ට් මීටරේ අයින් කරලා දැන් අරකට සම්බන්ධ කරන්නයි යන්නේ. මේක මොකක් කරේ අග්‍රයකට සම්බන්ධ කරනවා. මම මෙතෙන්ට සෙට් කරන්නම්කෝ. සිංක් ඉලෙක්ට්‍රෝඩේ සම්බන්ධ වෙන අග්‍ර X මේක X. ඊගාවට AG ඉලෙක්ට්‍රෝඩේ අනෙක් PT ඉලෙක්ට්‍රෝඩයකටත් මේවා PT ඉලෙක්ට්‍රෝඩ. ඒකම ක්‍රිය ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ. මොකද AG ඉලෙක්ට්‍රෝඩේ අනෙක් PT ඉලෙක්ට්‍රෝඩයකටත් ඔන්නෝම සම්බන්ධ කරලා තියෙනවා. බාහිර කවි වලින් සම්බන්ධ කර ඇත. ඒතර මේක X මේක Y. ඔච්චරයි පද්ධතිය. මේ පද්ධතිය අඳගන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ට කියන්නේ. ඉහත විස්තර කළ සමස්ත පද්ධතිය නිරූපණය වන පරිදි ගැල්වානී කෝෂය සහ විද්‍යුත් විච්ඡේදන කෝෂය කියන එක සම්බන්ධ කර ඇති ආකාරය පෙන්වන ලේබල් කළ පැහැදිලි දල සටහනක් අදින්න. ඔබේ සටහනේ X සහ Y ඉලෙක්ට්‍රෝඩද ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවද? අන්න ඒක මාර වැදගත්. කොහොමද ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ? අපි මෙතනින් පටන් ගමුකෝ. ලේසියෙන් අපි මෙතන කලින් විසඳගත්තා. මෙතන මොකද්ද වෙන්නේ? ඔක්සිකරණයක්. ඔක්සිකරණයක් නම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන පිට කරන ටික තමයි මේ කම්බිය හරහා ගමන් කරන්නේ. හරි. කොහොමද ඍණ අග්‍රයෙන් නේ ඉලෙක්ට්‍රෝන පළවා හරින්නේ.
ඔලෙව කාලේ ඉඳන් දන්න දේවල්. හරි. දන්න ඉඳන් ඍණට ධාරාව ගන්නවා. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ. ඕක ධාරා විද්‍යුතයේ සිද්ධ වෙච්ච අත්වැරද්දක් කියලා තමයි මම අහලා තියෙන විදිහට. හරිද? ඒ කියන්නේ ධාරාව ගලන්නේ එක පැත්තකට. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ. අවුල්නේ. ඒ අවුල මේ මම අහලා තියෙන විදිහට මොකද්ද මේ ධාරා විද්‍යුතයේදී විද්‍යාඥයන් අතින් සිද්ධ වෙච්ච අත්වැරද්ද. මම දන්න තරමින්. හරි. මම වැරදි නම් නිවැරදි කරන්න මම. හරි. එතකොට මේ කොහොම හරි ධාරාව ගලන්නේ ධන ඉඳන් ඍණට ඉලෙක්ට්‍රෝන ගලන්නේ ඍණ ඉඳන් ධනට. එහෙනම් මේ ඍණ ඉඳන් අනිත් පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගලන්න ඕනේ. මේ පැත්ත. හරි. මේ ඉලෙක්ට්‍රෝන ගලන පැත්ත. ඊට මෙතනින් මේ හරහා ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන වලට පීනන්න බෑ. හරි. ඒ කියන්නේ මේ ද්‍රාවණේ හරහා මෙහෙම යන්න බෑ. මෙතනින් ඉන්න ඉලෙක්ට්‍රෝන ටික ගන්න කවුරු හරි මෙතෙන්ට එන්න ඕනේ. ඊළඟට මෙතනින් කවුරු හරි ඉලෙක්ට්‍රෝන මෙහෙට දෙන්න ඕනේ. ඒ විදිහට තමයි ඉලෙක්ට්‍රෝන ගමන සිද්ධ වෙන්නේ. මෙතනින් මෙහෙම ඉලෙක්ට්‍රෝන ටිකට මේ මෙන්න මේ දිගේ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ එඩි කියලා වතුරට පැනලා මෙතනින් පීනගෙන ගිහිල්ලා ආයේ මේ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ දිගේ ගිහිල්ලා සෙට් වෙන්න බෑ. එතනින් තමයි විද්‍යුත් විච්ඡේදනයේ පදනම හැදිලා තියෙන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන එක මෙතනින් ඉලෙක්ට්‍රෝන එද්දි එතන ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් මෙතෙන්ට යන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගන්න යන්නේ ධනාරෝපිත කට්ටිය. මෙතන ඉන්න ධනාරෝපිත U2+ ඉන්නවා. චලෙන් ලැබෙන H+ ඉන්නවා. ඒ කට්ටිය මෙතෙන්ට යනවා. ඉලෙක්ට්‍රෝන ගන්නවා. සා මෙතනින් ඉලෙක්ට්‍රෝන දෙන්න ඕනේ එහෙනම්. දෙන්න යන්නේ ඍණාරෝපිත කට්ටිය. SO2 2- මෙතෙන්ට යනවා ඉලෙක්ට්‍රෝන දෙන්න. හැබැයි එයාට දෙන්න බෑ. එයාට දෙන්න බැරි. ඇයි? අධිවෝල්ටීයතාව කියලා සංකල්පයක් තියෙනවා. ඒක අපි ඒ ලෙවල් වලදී කතා කරන්නේ නැහැ. කොහොම හරි SO4 2- ට මෙතන ඉලෙක්ට්‍රෝන දෙන්න බෑ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙන්න යන්නේ OH-. ජලයේ විඝටනයෙන් ලැබෙන OH-. හැබැයි ජලයේ විඝටනයේ මේ උෂ්ණත්වයේදී අංශක 290 කෙල්වින් 290යි අංශක 25 ජලයේ විඝටනය ඉතාම නොගිනිය හැකි තරම් කුඩයි. OH- අපි ලියන්නේ H2O විදිහට. මම ඉස්සරහට පැහැදිලි කරනවා කොහොමද ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ ওই විදිහට. OH- ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ ටිකයි මෙන්න මේ විදිහට ගලාගෙන යනවා. ඒ ටික ධනාග්‍රයට එනවා. ඊළඟට ධනාග්‍රයෙන් ආයේ කලින් අර මෙතන Ag නේ තියෙන්නේ. දැන් තියෙන Sin2+. කලින් අර ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ලවණ සේතුව දිගේ ආයෙ මෙහෙම ගිහින් වැඩි සිද්ධ වෙනවා. හරි. ඕක තමයි ඉලෙක්ට්‍රෝන ගමනාගමනය සිද්ධ වෙන්නේ. මෙන්න මේ පද්ධතිය තමයි අඳින්න ඕනේ. ඇදලා මේක නම් කරන්න ඕනේ කොපර් සල්ෆේට් ද්‍රාවණය, ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ XY සහ මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව ඒ ටික නම් කරන්න ඕනේ. ඕක තමයි පද්ධතිය. ඊට පස්සේ ප්‍රොබිලකම් 5. විද්‍යුත් විච්ඡේදන කෝෂයේ ඇනෝඩේ සහ කැතෝඩේ ලෙස ක්‍රියා කරන්නේ පිළිවෙලින් X සහ Y ඉලෙක්ට්‍රෝඩ අතුරින් කවරක්දයි හඳුනා ගන්නලු. හරි. මේකෙන් ඇනෝඩේ සහ කැතෝඩේ අතුර ගන්නලු. මොකද්ද මේ කෝෂයේ ධනාග්‍රය මේකනේ. ධනාග්‍රය සම්බන්ධලා තියෙන්නේ y ට. එහෙනම් මේක ධන. ඍණාග්‍රය සම්බන්ධලා තියෙන්නේ x ට. එහෙනම් මේක ඍණ. විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩේ ඍණ කියලා මම මතක තියාගන්න කියලා තියෙනවා. මේ කැතෝඩේ. විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩේ ඍණ. හරි. ඒක මතක තියාගන්න කියලා මම කියලා තියෙනවා. ඒකට මේ කැතෝඩේ තමයි ඍණාග්‍රය වෙන්නේ. ඊළඟට ධනාග්‍රය වෙන්නේ ඇනෝඩේ. AC කියලා දාන්නම්කෝ. ඒ ටික අතුර ගන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි රෝම ඉලක්කම විද්‍යුත් විච්ඡේදන කෝෂයේ X සහ Y ඉලෙක්ට්‍රෝඩ අසල සිදුවන ඔක්සිකරණ සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා භෞතික අවස්ථාද සහිතව වෙන වෙනම ලියන්නලු. X කියන අපි අතුරගත්තා කැතෝඩේ. කැතෝඩේ ගාව සිද්ධ වෙන්න ඕනේ ඔක්සිහරණය. ඔක්සිහරණය වෙන්න නම් කැතෝඩේ කියන්නේ ඍණාග්‍රයනේ. ඔක්සිහරණය වෙන්න යනවා මෙතෙන්ට ධන අයන. ඍණාග්‍රය ගාවට යනවා ධන අයන. මොකද්ද? කවුද මේ කියන්නේ ධන අයන? copper 2+ සහ H+. මෙතනින් H+ ඉන්න සාන්ද්‍රණය නොගිනිය හැකි තරම් කුඩයි. මොකක්ද ඒකට හේතුව? සමතුෂ්ණත්වය අංශක 25 දී ජලයේ විඝටනය ඉතාම හිමින් සිද්ධ වෙන්නේ. ඒක H+ සාන්ද්‍රණය මෙතන ගත්තොත් එහෙනම් මේක වැඩි කිරීම 10 7යි තියෙන්නේ. pH වලදී ඔයගොල්ලෝ දැන් දන්නවා. H+ සාන්ද්‍රණය නොගිනිය හැකි තරම් කුඩයි. මෙතන කොපර් සල්ෆේට් ද්‍රාවණය නැති තියෙන්නේ. copper 2+ ඇති වෙන්න තියෙනවා. copper 2+ එනම් මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් ද්‍රාවණය දැන් මේ සිංක් වලින් පිට වෙන ඉලෙක්ට්‍රෝන හිම දිගට එනවනේ. මෙතනින් ඉලෙක්ට්‍රෝන එනවා මෙහෙම ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. ඒක තුන ඉලෙක්ට්‍රෝන ටික copper 2+ විසින් ප්‍රතිග්‍රහණය කරනවා. copper solid හැදෙනවා. copper solid හැදෙනවා කියන්නේ මේ Pt ඉලෙක්ට්‍රෝඩ ගාව copper solid එක දැන්පත් වෙන්න ඕනේ. හරි. ඊගාවට කැතෝඩේ. Y කියන්නේ කැතෝඩේ. ඒ ගාව සිද්ධ වෙන්නේ ඔක්සිකරණය. මෙතන ප්ලැටිනම් කියන්නේ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් නිසා ඒ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයට තමන්ටම ඔක්සිකරණය වෙන්න බෑ. මෙතන සක්‍රීය එක්කෙනෙක් හිටියනම් copper Y කෙනෙක් හිටියනම් එයාම ඔක්සිකරණය වෙනවා. දැන් ප්ලැටිනම් ඉන්න එයාට ඔක්සිකරණය වෙන්න බෑ. එහෙනම් ද්‍රාවණයේ ඉන්න කවුරු හරි තමයි මෙතනදී ඔක්සිකරණය වෙන්න ඕනේ. SO4 2- ඉන්නේ සල්ෆර්ගේ උපරිම ඔක්සිකරණ අවස්ථාවේ.
එයාට තවදුරටත් ඔක්සිකරණය වෙන්න හැකියාවක් නැහැ. SO2- ගේ ඔක්සිජන් වලටවත් එතනදී ඔක්සිකරණය වෙන්න බෑ. අධිවෝල්ටීයතාව කියලා සංකල්පයක් තියෙනවා. ඒක අපි කතා කරන්නේ නැහැ සිලබස් එකේ. එතකොට ඒ අනුව ගත්තාම මෙතන ඔක්සිකරණය වෙන්න හැකියාව තියෙන්නේ OH- හැබැයි OH- මෙතනදී තියෙන ඉතාම අඩුවෙන්. ඒකින්ද අපි සලකන්නේ ජලය ඔක්සිකරණය වෙනවා කියලා. හරි. මුලින්ම අපි OH- විදිහට ලියලා ඒක ජලයට හරවමු. හරි. OH- ඔක්සිකරණය වෙන්නේ O2 බවට. O2 සහ මෙතන දෙකක් දානවා. එකයි H+. තන දෙකක් ඉලෙක්ට්‍රෝන විදිහට හතරක් අතර. මෙතන ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන හතරක් පිට කරලා O2 වෙනවා. එතකොට OH- සාන්ද්‍රණය ඉතාමත් අඩුයිනේ. ඒකින්ද අපි මේ OH- දෙක ජලය කරන්න මෙතෙන්ට H+ දෙකක් දානවා. OH- දෙකට H+ දෙකක් දානවා. එතකොට මේ දෙක ජලය දෙකක් වඩවත් වෙනවා. දෙකක් H2O වෙනවා. මෙතෙන්ට දාපු H+ දෙකට හරියන්න මේ පැත්තට H+ දෙකක් දාන්න ඕනේ. එතකොට මේ තියෙන H+ දෙකත් එක්ක මේ දෙක එකතු වෙලා H+ හතරක් වෙනවා. ඕක තමයි සිද්ධ වෙන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මේ ඔක්සිහරණය මේ ඔක්සිකරණය. එතකොට O2 වායුව පිට වෙනවා කැතෝඩේ ගාවි. කැතෝඩේ නෙවෙයි ඇනෝඩේ ගාවි O2 වායුව පිට වෙනවා. කැතෝඩේ ගාව කොපර් තැම්පත් වුණා. ද්‍රාවණයට මොකද වෙන්නේ? මේ ද්‍රාවණයේ තිබ්බ කොපර් 2+ අයන ටික කොපර් 2+ ගේ පැහැ නිල් පාටයි ලා නිල් පාටයි. මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ ලා නිල් පාට ගන්න මේ කොපර් 2+ අයනින් හින්දා. කොපර් 2+ ටික මේ විදිහට ඔක්සිහරණය වෙලා මේ කොපර් විදිහට අයින් වෙලා යන්න ද්‍රාවණයේ ලා නිල් පැහැත් මොකද වෙන්නේ? කෙමෙන් අඩු වීගෙන යනවා. හරි. ඒක තමයි සිද්ධ වෙන විපර්යාස. බලමු මොනවද දාන්නේ කියලා. ඔක්සිකරණ ඔක්සිජන් ප්‍රතික්‍රියා භෞතික අස්සා සහිත වෙන වෙනම ලියන්න කිව්වා. අපි ඒක ලියාගත්තා. ඊට පස්සේ 7 වෙනි රෝම ඉලක්කම විද්‍යුත් විච්ඡේදනයේ සිදුවන අතරතුර විද්‍යුත් විච්ඡේදන කෝෂයේ, ඒ කියන්නේ මෙන්න මේ කෝෂයේ X ඉලෙක්ට්‍රෝඩය අසල, Y ඉලෙක්ට්‍රෝඩය අසල සහ කොබර් සල්ෆේට් ද්‍රාවණය තුල අපිට දැක හැකි දෘශ්‍ය නිරීක්ෂණ තුනක් ලියන්න ගියා. මම ඒක කිව්වා. හරි. X ඉලෙක්ට්‍රෝඩය අතර කොබර් තැන්පත් වෙනවා. Y ඉලෙක්ට්‍රෝඩය අසල O2 වායුව පිට වෙනවා. O2 වායුව කියලා ලිව්වොත් වැරදි දානවා. හරිද? ඒ කියන්නේ නිරීක්ෂණය ඇහුවාම ඔයා ලිව්වොත් එහෙම මොකද Y ඉලෙක්ට්‍රෝඩය අතරින් O2 වායුව පිට වෙනවා කියන්නේ වැරදි සම්පූර්ණයෙන්. අපිට නිරීක්ෂණය වෙන්නේ නැහැ O2 වාට ඔක්සිජන් පරමාණු පේන්නේ නැහැ නේ මෙතනින් බුබුලු බුබුලු යනවා. පාට වෙන්නේ යම් කිසි වායුවක් පිට වෙනවා බුබුලු දම්බි. බුබුලු බුබුලු යම් කිසි වායුවක් පිට වෙනවා. එතකොට Y ඉලෙක්ට්‍රෝඩය අසලින් යම් කිසි වායුවක් පිට වේ. ඒක තමයි ඔයගේ නිරීක්ෂණය. පස්සේ ඒක O2 කියලා දැනගන්නේ අපි තියරිටිකලි. හරි. ප්‍රැක්ටිකලිත් ඒක දැනගන්න විදිහ තියෙනවා. X ඉලෙක්ට්‍රෝඩය අසල යම් කිසි රතු දුවරු පැහැ ද්‍රව්‍යයක් තැන්පත් වෙනවා. අපි ඒක නිරීක්ෂණයෙන් දකින්නේ ඒක. අපි තියරිටිකලි දන්නවා ඒ තැන්පත් වෙන්නේ කොහොමද කියලා. නිරීක්ෂණය හොත් ලියන්න ඕනේ. ඔයාලට පේන දේ විතරයි. හරි. ඔයාලට හිතන දේවල් ලියන්න අයිතියක් නැහැ නිරීක්ෂණය ඇහුවාම. වැරදි දානවා. එතකොට ඊළඟට ද්‍රාවණය මොකද වෙන්නේ? නිල් පැහැ අඩු වෙනවා කියලා ලියන්න ඕනේ. ඊළඟ පැත්තට යන්න. 8 වෙනි රෝම ඉලක්කම මේ පද්ධතිය නිශ්චිත කාලයක් ක්‍රියාත්මක වීමට ඉඩ හරින ලදී. එම කාලය තුල ගැල්වානි කෝෂයේ ඇනෝඩයෙන් 0.654ක සිංක් ස්කන්ධයක් දිය වෙලා ගියේ උපකල්පනය කර විද්‍යුත් විච්ඡේදන කෝෂයේ කැතෝඩය මත තැන්පත් වූ කොපර් ස්කන්ධය ග්‍රෑම් වලින් ගණනය කරන්නලු. හරි. පොඩි සරල ගණනයක් තියෙන්නේ. මොනවද වෙලා තියෙන්නේ? මේ පද්ධතිය නිශ්චිත කාලයක් ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරියලු. ඒ කාලය තුල ගැල්වානි කෝෂය කියන්නේ මේකනේ. ගැල්වානි කෝෂයේ ඇනෝඩයෙන් විදිහට තියෙන සිංක් ඇනෝඩයෙන් 0.654ක ස්කන්ධයක් දිය වෙලා ගියා. ඇනෝඩේ සිදුවෙන ප්‍රතික්‍රියාව මොකද්ද? ඇනෝඩ් ප්‍රතික්‍රියාව මේකනේ. සිංක් සොලිඩ් එක සිංක් 2+ aqueous විදිහට පිට වෙලා යනවා. ඒක සිංක් තහඩුව දිය වෙන්න බෑ. ප්‍රතික්‍රියාව දිහා බලවම තේරෙනවා සිංක් සොලිඩ් එක සිංක් 2+ විදිහට ද්‍රාවණගත වෙනවා. කොටස කොහොම දියවි යනවා. හරි. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද කොච්චරක් දිය වෙලා තියෙනවද? ග්‍රෑම් 0.654ක්. මම යට ප්‍රතික්‍රියා දෙකම කරනවා. ග්‍රෑම් 0.654ක් දිය වෙලා තියෙනවා. කියන්නේ මවුල කොච්චරද සිංක්? සිංක් වල මෞලික ස්කන්ධය 65යි. 65 කට 65.4ක් වගේ ආසන්නව ඉන්නේ. හරි. හරියටම සුළු වෙන්න තමයි ඒක දීලා තියෙන 6.4 කියන එක. එතකොට මේ ගත්තයන් පස්සේ කීයද දෙන්නේ? සිංක් මෝල් 0.01ක්. කොච්චර සිංක් ප්‍රමාණයක් දිය වෙලාද? 0.01ක් දිය වෙලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන මවුල 0.02ක් මේ පරිපථයට නිදහස් කරලා ස්ටොයිකියෝමීටිය 1ට 2යි. එහෙනම් 0.1ට 0.02යි.
ඉලෙක්ට්‍රෝන මෝල් එච්චරක් මේ පරිපථයට නිදහස් කරලා. හරි. ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට ඒ අඩු වෙන සිංක් ස්කන්ධය කොහොමද මැනගන්නේ අපි? මුලින් ආරම්භක සිංක් ස්කන්ධයම අයිනවා. පස්සේ අර යම් කිසි කාලයකින් පස්සේ තියෙන සිංක් ස්කන්ධයම අයිනවා. ස්කන්ධ වෙනස ගන්නවා. වෙනස තමයි මේ දීලා තියෙන්නේ. අපි වෙනස මෞලික ස්කන්ධයෙන් බෙදලා දිය වෙලා ගියපු සිත් මෞල ගාන හෙව්වා. ඒ දිය වෙලා ගිය සිත් මෞල ගාන වගේ දෙගුණයක් ඉලෙක්ට්‍රෝන මෞල පරිපථයට නිදහස් කරලා තියෙනවා. ඊට පස්සේ බලමු විද්‍යුත් විච්ඡේදන කෝෂයේ කැතෝඩය මත තැන්පත් වූ කොපර් ස්කන්ධය ග්‍රෑම් වලින් ගණනය කරන්නලු. දැන් ඕක හෙව්වනේ. කැතෝඩය මත මොකද සිද්ධ වෙන්නේ? කොපර් 2+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොපර් වෙනවා. දැන් පරිපථයට මුදාහැරපු ඉලෙක්ට්‍රෝන මෞල ගාන මෙච්චර නම් හරි. ඒ මෞල ගානනේ දිගටම ගලන්නේ. නැත්නම් මගදී මෙතනින් ඉලෙක්ට්‍රෝන මෞල දෙකක් මුදාහැරලා මෙතනින් ඉලෙක්ට්‍රෝන මෞල තුනක් ගන්න බෑනේ. එහෙනම් මේ රික්තයක් ඇති වෙනවනේ. ඒ විදිහේ දේවල් වෙන්නේ නැහැ. මෙතනින් මුදාහැරන ඉලෙක්ට්‍රෝන මෞල ගානම තමයි මෙතෙන්ට එකතු වෙන්නේ. එහෙනම් මෙතන අපි ගණනය කරපු ඉලෙක්ට්‍රෝන මෞල ගාන මේ 0.2 මෙතෙන්ටත් වළංගුයි. හරි. ඒ මෞල දෙකම තමයි මෙතන කොපර් ගාවටත් එන්නේ. අපිට මේ 0.2 ඔමුම ගත්තයි මෙතෙන්ට. ඉලෙක්ට්‍රෝන මෝල් 0.2යි නම් කොපර් 2+ ගත්තේ කොපර් හැදෙන්නේ ඒකෙන් භාගයක්. දැන් ස්ටොයිකියෝමීටර් දෙකට එකයි. හරි. 0.1යි කොපර් හැදෙන්නේ. කොපර් මෞල ගාන මෙච්චර නම් මෞලික ස්කන්ධෙන් ගුණ කරනවා කොපර් වල 63.5යි. හැදෙන කොපර් ස්කන්ධය එතකොට එනවා කීයද? 0.6යි 3.5යි ග්‍රෑම්. හරි. ඔය තියෙන හැදෙන කොපර් ස්කන්ධය. ඒක සරල ගණනයක්. මේ සිද්ධිය තේරුම් ගත්තා නම් හදා ගන්න පුළුවන්. මාරම් වැදගත් ඔය කතා කරපු ගාන අනිවාර්යෙන් ওই විදිහේ ගානක් අහන්න ඉඩ තියෙනවා මේ පාර A level exam එකට. හරි. හරි. එතකොට මේකේ B කොටස නම් සරලම එකක්. හරිද? ලිගන ප්‍රශ්නයක්. මේ ඒක උත්තරේ ගන්න විදිය කියන්නේ ඔය ගානක් කියවුව ගමන් තේරෙයි ඔයගොල්ලන්ට. මේ කිව්ව ටික ඇඳලා ගන්න පුළුවන් ලේසියෙන්. හරි. ඒක එතකොට මාකින් එක බලලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට. ඊට පස්සේ අපි ඊළඟ පාර්ට් එකකින් බලමු තුන්වෙනි ෆිසිකල් ප්‍රශ්නේ සහ ඕවෙනි ප්‍රශ්නේ.